ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම ඉතින් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම පෙන්නන්නේ ඊටම පහසුවෙන් හදන්න පුළුවන් අලුවා රෙසිපි එකක්. ඉතින් මේකට අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 400ක්, සීනි ග්‍රෑම් 400ක්, වතුර මිලිලීටර් 200ක්, බටර් මේස හැඳි දෙකක්, ඒ වගේම අවශ්‍ය නම් කජුත් අරගන්න පුළුවන්. ඒ වගේම මුලින්ම කරන්න තියෙන්නේ ඉතින් මේ පිටි ටික හොඳට බැද ගන්නවා අඩු ගින්දරේ. වැඩි ගින්දරේ නම් බඳින්න නරකයි. අඩු ගින්දරේ ටිකක් වෙලා යනකම් බැද ගන්න ඕනේ. ඊට පස්සේ තාච්චියක් භාජනයක් ලිපේ තියාගෙන ඒකට අර සීනි ටිකයි වතුර ටිකයි එකතු කරලා හොඳ උකු පැණියක් හදා ගන්නවා. ඉතින් මේ පැණිය හදා ගන්නකොටත් ගින්දර ටිකක් අඩුවෙන් තියාගෙන මේක උණු කර ගන්න ඕනේ මෙන්න මේ වගේ වෙන තරමටම හොඳට. ඉතින් ඊට පස්සේ ඒකට අපි ලිපෙන් බාගෙන මේ මිශ්‍රණය පැණි එක ඒක චුට්ටක් නිවෙන්න තියලා ඒකට අර කජු ටික එකතු කරන්න පුළුවන් අපිට මේ වෙලාවේදී. ඉතින් කජු ටික එකතු කරනවා. ඊට පස්සේ ඒකට කජු ටික එකතු කරලා ටිකෙන් ටික අර බැදගත්තු පිටි මිශ්‍රණය එකතු කරන ඔක්කොම එක සැරේ දාන නරකයි. ටික ටික තමයි අපි එකතු කරන්න ඕන. ඊට පස්සේ මේක හොඳට කලවම් කරන අතරේදී පොඩ අපි පිටි ටික බැදගත්තු පිටි ටික එකතු කරනවා. ඉතින් අන්තිමේදී අපිට පුළුවන් මේකට බටර් ටිකකුත් එකතු කරන්න. ඉතින් එතකොට හොඳ රසවත් වගේම හොඳ මෙලකට හයි නොවි අපිට මේ විදිහට ලස්සනට අලුව ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ඊට පස්සේ අර බැදපු පිටි ටිකක් ඉතුරු කරලා ට්‍රේ එකකට දාලා ඒක උඩට අපි හදාගත්තු ඒ අලුව මිශ්‍රණය දා ගන්නවා. ඊට පස්සේ කැමති හැඩයකට අපිට ඒක කපා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසානයේ ලස්සනට ඊටම ඉක්මනින්ම පහසුවෙන්ම ඒ වගේම අඩු වියදමකින් අපිට අලුත් අවුරුදු මේසයට තියාගන්න පුළුවන් විදිහට අලුව හදාගන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත දවසක හමු වෙමු. ආයුබෝවන්.